දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය තවදුරටත් පවතින ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් දිවයිනට ඊශාන දිශාවෙන් බෙන්ගාල බොක්ක අවට ප්‍රදේශයේ තියෙන අඩු පීඩන කලාපය තවදුරටත් එලෙසම පවතිනවා. හැබැයි මේක උතුරු දිශාවට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්නේ. හැබැයි මේ හේතුව නිසා දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ප්‍රධාන වශයෙන්ම නිර්දිශාවෙන් හමනවා. ඒතර මේ නිර්දිශාවෙන් හමන සුළං හේතු කොටගෙන අධික වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් බස්නාහිර, සබරගමු, වයඹ ඊට අමතරව උතුරු මැද, තුරු, තිරිකුණාමලය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලෙත් කඩෙන් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සක්යන් නිර්මාණය වෙනවා. එම පළාත්වල අහස වලාකුළුෙන් බරව තියෙන්න පුළුවන්. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්තත්යන් තනින් තන ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, පුත්තලම වගේ දිස්ත්‍රික්කවල සහ ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 200 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව උතුරු මැද ඊට අමතරව අම්පාර සහ තිරිකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි මේ වර්ෂාව අධික ලෙස වහින අවස්ථාවේදී తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. తాවකාලික තද සුළං හේතු කොටගෙන ඒ අහල පහල තියෙන ගස් කොළන් වල අතු කඩා වැටීම, වහලව ගැලවීම ඒ වගේ සංසිද්ධි වලට භාජනය වීමේ හැකියාවක් තියෙනවා. අනෙක් කාරණේ තමයි අකුණු අනතුරු බොහෝ විට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වර්ෂාව පවතින වෙලාවේ විශේෂයෙන්ම ගෙදර දොරේ තියෙන විද්‍යුත් උපාංග පේන වලින් ගවලා ඉවත් කරන්න කියන ඉල්ලීම අපි ජනතාවට මතක් කරනවා. කෙසේ නමුත් මේ தত্ত্বය මේ නීතිදිග ප්‍රහාය දැන් ක්‍රමක්‍රමයෙන් සකස් වෙමින් පවතිනවා. ඒතර මේ தত্ত্বය යටතේ ඉදිරි දින කීපය තුළදී මේ වර්ෂාව අඩු වැඩි වෙමින් තමයි පවතින්නේ. හැබැයි අපි දන්නවා මේ මාසේ 24, 25, 26 වගේ වෙනකොට තමයි දිවයිනට බලපාන නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ උදා වෙන්නේ. හැබැයි නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ තුල විශේෂයෙන්ම වෙන්නේ දිවයිනේ නීතිදිග කොටසේ උදේ කාලේ නම් අඳුරු ස්වභාවය සහ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. අනිත් එක තමයි සුළඟේ වේගයත් වැඩි වෙනවා. හැබැයි නීතිදිග මෝසමේදී අනෙකුත් පළාත් වලට වර්ෂාව ලැබෙන්නේ සන්ධ්‍යා කාලේ හෝ රාත්‍රී කාලේ. ඒතකොට මේ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. හැබැයි නීතිදිග මෝසමේ ඔන්සෙට් එක සඳහා විශේෂයෙන්ම බෙන්ගාල බොක්කාට ප්‍රදේශවල කැළඹෙන ස්වභාවයන් අඩු පීඩන කලාප බිහිවීම සාමාන්‍ය සංසිද්ධියක්. ඉතින් ඒ පිළිබඳ අපිට ඉදිරි දින කීපය තුළ නැවත ප්‍රකාශයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා.